මේ අතර ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට ඉන්දිය රජයේ පූර්ණ සහාය පළ වෙයි. උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමේ රජයේ වැඩපිළිවෙල බෙහෙවින් අගය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ආලෝක් ප්‍රසාද් මහතා පවසයි. නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් මහ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේය. කාන්තන්කුඩි හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයකදී අදහස් දැක් වූ ආලෝක් ප්‍රසාද් මහතා කියා සිටියේ නැගෙනහිර පළාතේ සිදු කෙරෙන ශීඝ්‍ර සංවර්ධනය පිළිබඳ තමන් බලවත් සතුටට පත් වූ බවයි. නැගෙනහිර පළාත් සභාව ස්ථාපනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයද ස්ථාපනය කොට තිබේ. ශ්‍රී ලංකාවට තිරසර සාමය කඩිනමින් උදාවීම ඉන්දියාවේද අපේක්ෂාවයි. වසර ගණනාවක් තිස්සේ දෙරට අතර සමීප රාජතාන්ත්‍රික සමඳතා පැවතින. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යයේ වැඩපිළිවෙලට ඉන්දියාවේ පූර්ණ සහාය හිමිවන බවද ආලෝක් ප්‍රසාද් මහතා ප්‍රකාශ කළේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රිය අද්මිරාල් මොහාන් විජේවික්‍රම, පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනසතුරේ චන්ද්‍රකාන්තන්, පළාත් අමාත්‍යවරුන් වන MLAM හිස්බුල්ලා, තුරේයප්පා නවරත්න රාජා, මඩකල්පුව නගරාධිපතිනි ශිවකීතා ප්‍රභාකරන් යන මහත්ම මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවකටද ඉන්දිය මහ කොමසාරිස්වරයා සහභාගී විය.